අත් දෙකෙන්ම පන්දුදා එකම ඕවරය තුළ කඩුල්ලක් ලබාගත් ලොව පළමු අවස්ථාව කමිදුගෙන්. කමිදු කියන්නේ වැඩ්ඩෙක්. ඊළඟ IPL එකේ චෙන්නායි කණ්ඩායමට ගන්නවා MS ධෝනිගෙන් ප්‍රකාශයක්. IPL තරඟාවලියේ 15 වන තරඟය වශයෙන් කල්කටා කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම අතර තරඟයක් පැවැත් වූ අතර එහි කාසියේ වාසිය දිනාගත් සන්රයිසර්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව කල්කටා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 6ක් දෙවි ලකුණු 200ක් රැස් කර ගැනීමට සමත් වූවා. ඒ අනුව ලකුණු 201ක දැවැන්ත අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසර්ස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දු වාර 16යි පන්දු 4ක් අවසානයේදී සියලුම දෙනාම දෙවි ලබාගත්තේ ලකුණු 120ක් පමණයි. ඒ අනුව කල්කටා කණ්ඩායම ලකුණු 180කින් ජයග්‍රහණය කරනු ලැබුවා. සන්රයිසර්ස් කණ්ඩායම පරාජයට පත් වුවද ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වන කමිදු වෙන්ඩිස්ලෝ පළමු වරට එකම ඕවරයක් තුළ අත් දෙකින්ම පන්දු යවා කඩුල්ලක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. පිට්ටෙන්ද දස් කැම්පෑමට සමත් වූ කමිදු ගැන MS ධෝනිද පවසා තිබුණේ කමිදු වන දක්ෂ ක්‍රීඩකයෙක් බවත් ඊළඟ IPL එකේදී කමිදුව චෙන්නායි කණ්ඩායමට ගැනීමට කටයුතු කරන බවත්ය. ඉතින් අපේ කමිදු මින්ඩිස් ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.